ඒ වගේම මේ මහ පොළොව සමග එකට හුස්ම ගන්න අපේම සහෝදර කණ්ඩායමක් ඇගීමට ලක් කරන්න තමයි අද දවසේදී මේ සූදානම් වෙන්නේ. පෞද්ගලිකව මම විශ්වාස කරනවා ගෝවියා කියන්නේ බුදෙක් වගාකාරයෙක් නෙවෙයි කියලා. උන් තමයි අපේ රට පෝෂණය කරන ඉතා උදාරතර පුද්ගලයෙක් තමයි ගෝවියා කියන්නේ. මේ ගෝවියන්ට නායකත්වයේ දෙන වාසනාවන්ත පිරිසක් තමයි අද මේ විදිහට ඇගීමට වගුරුවේ. විශේෂයෙන් මහවනාව කොටසේ ගත්තාම 2025 වර්ෂයේ අපි නැවත හැරිලා බලපුවාම අපේ ගොවි සංවිධාන 31ෙම නායක නායිකාවන් විවිධ අවස්ථාවලදී දැක්වූ එකමුතුකම කැපවීම සහ ඔවුන්ගේ අනාගතය පිළිබඳ ඔවුන් කෙරෙහි තිබෙන ආකල්පය ප්‍රශංසනීය මට්ටමේ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මහවනාව කොට්ටාසේ ගොවි සංවිධාන සියල්ල අනිකුත් කොට්ටාස් හා සංසන්දනය කරනකොට ඉතා සුවිශේෂී ස්ථානයක රැජ වෙනවා කියලා ඉතා ආඩම්බරයෙන් කියන්නට පුළුවන්. මම හිතනවා අපේ මහවනාව කොට්ටාසේ කොට්ටාස් කල්පනාකාරතුමායි දුන්නේ සියලුම පිරිස ඔබ වෙනුවෙන් අද දවසේදී මේ ප්‍රීතිමත් සංධ්‍යාවක් ඇගීමට පාත්‍ර කරන්නට සූදානම් කරේ අනේ නිසා. ඉතින් විශේෂයෙන්ම අර මම කිව්වා වගේම ගෝවි නායක නායිකාවන් විදිහට විවිධ ගැටලුකාරී අවස්ථාවල් වල මේ ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේදී ඔබ තුළ තිබුණ ඒ කැපවීම අතිමහත්. විශේෂයෙන් ඉතා විසිරිවන්තව මඟ පෙන්වන්න විදිහට ඔබ දුන්නු නායකත්වය අපි සියසින් දැක්කා. ඒ වගේම තමයි මම විශ්වාස කරනවා නායකයා කියන්නේ දෙයක් පෙර මඟ ගමන් කරන්න විතරක් නෙවෙයි. ඔහු තමන්ගේ කණ්ඩායමේ අසීරු මොහොතක ඔවුන් ඉහළට ඔසවා තබන්නට කැප වෙන පිරිසක්. ඉතින් අපි ඒ විදිහට හොඳ ආකාරයකට දැක්කා. පසුගිය ආපදා තත්ත්වයේ හමුවේ ඔබලාගේම කණ්ඩායම ඔසවා තබන්නට නායකත්වයේ දෙන ක්‍රියා කරපු ආකාරය. විසිරී සිටින ශක්තිය මේක රාශී කරන්නට ඒ අරමුණක් කෙරේ ගමන් කරන්නට ඔබ දුන්නු මේ නායකත්වය ඉතා ප්‍රශංසනීයයි. ඒ වගේම තමයි මම අර සුවිශේෂී කිව්වේ මේ මහවනාවල කොට්ටාසය ඔබ අපේ ආයතනය මේ රට මේ සමාජය තමන්ගේ පිරිසකෙදී ඔබ දක්වන ආකල්පය ඉතා ධනාත්මකයි. ඉතා හොඳ ආකල්පයකින් තමයි ඔබලා මේ සියලුම කටයුතු කරන්නේ. ඒක අපි අපේ සියසින් දැක්කා. ඉතින් මම හිතනවා අපේ සංස්කෘතියේ මුරගල තමයි ගොවිතැන කියන්නේ. මුරගල ආරක්ෂා කරන දිරිය මිනිසුන් තමයි අපේ ගොවි සංවිධාන නායක නායිකාවන් කියලා මම විශ්වාස කරනවා. අපේ අතීතයේ අපේ ස්වයං පෝෂිතව ආඩම්බර ලෙස නැගී සිටියේ ඔබ වැනි දිරිය මිනිසුන් නිසා. ඉතින් ඉදිරියටත් මම ප්‍රාර්ථනා කරනවා මේ අභිමානය අභියෝග හමුවේ වුණා ඉදිරියට ගෙන යන්නට ඔබ සෑම සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවද අපේ සංවර්ධන කටයුතු වලදී ප්‍රථම ස්ථානයේ ප්‍රථමයෙන් ඉන්න මහවනාව කොට්ටාසේ අපේ කොට්ටාස් කල්පනාකාරතුමා ප්‍රමුඛ සියලුම නිලධාරීන්ට සුබ පතනවා ඔවුන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියලා. මේ සෑම සියලු දෙනාටම